ස්ටීරිං වීල් එක මගේ කෙලින් තියෙන්නේ. මෙන්න මේ ස්ටීරිං එකේ මේ කැලලක් තියෙනවනේ. මෙන්න මේ විදිහට තියෙනකොට තමයි මේ ස්ටීරිං වීල් එක කෙලින් කියලා කියන්නේ. මේ අතර මෙහෙම ඔන්න බලන්න එක වටයක් ගියා. තව වට භාගයකට වඩා චුට්ටක් වැඩි වෙන ගියා. වට එකමාරක් කියලා හතේ පිටුපුකෝ. ආපහු ඒ ඉතිරි වැඩිපුර ගියපු භාගය ආවා. ආපහු ඔන්න ඉතිරි වටේ ආවා. දැන් ආපහු ස්ටීරිං වීල් එක කෙලින්. මං ස්ටීරිං වීල් එක වම් අත පැත්තට ෆුලි කරකවලා ආපහු කෙලින් ගෙනාවා. දැන් ඔන්න දකුණු අත පැත්තට කරකවනවා. ඔන්න දකුණු අත පැත්තට එක වටයක් ගියා. ආපහු දකුණු අත පැත්තට ඉතිරි භාගෙ ගියා. ඔන්න දැන් මේ පැත්තට ෆුල් ගියා. අපි ආපහු ඔන්න මේ ඉතිරි භාගෙ ගත්ත මෙහෙට. ඉතිරි වටේම ගත්ත මෙහෙට. ඔන්න දැන් ස්ටීරිං වීල් එක ආපහු කෙලින්. හරිද? ඕක මතක තියාගන්න ඕන මුලින්ම. දැන් ස්ටීරිං පාර යනකොට කෙලින් පාරක යනකොට ස්ටීරිං එක මෙහෙම තියාගෙන යන්න කෙලින්. හරිද? මතක තියාගන්න තව දෙයක්. ස්ටීරිං එක අපි අල්ලනකොට මෙන්න මේ විදිහටම අල්ලන්න පුළුවන් තරම්ම. සමහරව ඕක 2.10යි කියනවා, සමහරව 9යි 3යි කියනවා. මම නම් අල්ලන්නේ මේ 2.10. මේ 2.10 මෙන්න මේ විදිහට තමයි අල්ලන්නේ. එතකොට මට ඒක තමයි කම්ෆර්ටබල්. ඒක තම මත ඩිපෙන්ඩ් වෙනවා. මෙහෙම අල්ලන්න එපා, මෙහෙම අල්ලන්න එපා. අනිත් ස්ටීරිං වීල් එක කරකවනකොට කරකවන්න ඕනේ මෙහෙන් මේ අතර මේ අතින් මෙහෙම අදිනකොට මෙහෙන් තල්ලු කරන්න ඕනේ. ඔන්න ඕක තමයි පහසුම. මෙහෙම මේ ආපහු මෙහෙන් මේ අතින් මෙහෙට අදිනවා, මෙහෙන් තල්ලු කරනවා. මෙහෙට අදිනවා, මෙහෙම තල්ලු කරනවා. ඕක මම මේ ආධුනික රියදුලෙකුට මේක කියන්නේ. ඕක ඔයාලා එක්ස්පීරියන්ස් එක එනකොට ඉතින් ඔච්චරක හිත ඉන්න එකක් නෑ. ඔයාලා නැචරලිම කරනවා. හරිද? දැන් අපි ඔන්න ආපහු ස්ටීරිං වීල් එක කෙලින්. මම දැන් D එකට දාලා පෙන්නන්නම්. හරිද? ඔන්න දැන් ස්ටීරිං එක මං එක වටයක් කරකැවුවා. ඔන්න බලන්න වාහනේ යන විදිය. දැක්කද? ඉතිරි වටෙත් කරකැවුවා. ඔන්න බලන්න දැක්කද? ස්ටීරිං එක කෙලින් තියෙන්නේ. මම දැන් ඔන්න දැන් කෙලින් තියෙනකොට කෙලින් යනවා. ඔන්න දකුණට එක වටයක් කරකැවුවා. බලන්න වාහනේ යන හැටි. මේ අතට දකුණට ඉතිරි වට භාගයක් කරකැවුවා. ඔන්න දැන් ෆුල් කරකවලා. අපි යූටර්න් එකක් වගේ යනකොට ඔය ස්ටීරිං එක ෆුල් කරකවන එක අනිවාර්යයෙන්ම යන්න වෙනවා. හරිද? දැන් ඔන්න ආපහු ඒ වට ප්‍රමාණය කරනවා. දැන් ආපහු කෙලින්. ඔන්න මේ අතට එක වටයක් කරකැවුවා. ඔන්න බලන්න එක වටයකදී යන ප්‍රමාණය. ඉතිරි වට භාගයක් කරකැවුවා. ඔන්න ෆුල්. හරි ඔන්න මම මේ විදිහට ඉස්සරහට පාර යනවා. මම ගොඩක්ම හිමිහිට යන්නම්. හිමිහිට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද හරවන එක. දැන් අපි බලමු කොහොමද කියලා. ඔන්න බලන්න දැන් එතනින් මම දකුණට හරවන්න යනවා. හරිද? මම දකුණට සිග්නල් එක දාලා ඔන්න බලන්න දකුණට හරවනවා. දැන් මම මතක තියාගන්න ඕන අර පැත්තේ තියෙන අර ලයින් එක. ඔන්න බලන්න දැන් මෙහෙම යනවා මේ. දැන් බලන්න වාහනේ කොහොමද යන්නේ. දැන් මම මෙතෙන්ද තව ටර්න් කරන්න. නැතුනොත් වාහනේ මෙහෙ යනවනේ පේනවද? මම මෙහෙ ගිහලා හරියන්නේ නැහැ. තව ටර්න් කරන්න. ඔන්න බලන්න. තව ටර්න් කරොත් තමයි වාහනේ මෙහෙට එන්නේ. දැක්කද? ආන්න දැන් ආපහු කෙලින් කර ගන්නවා. දැන් කෙලින් කරේ නැතොත් මොකද වෙන්නේ? වාහනේ මෙහෙ තාප්පේ වදිනවනේ. දැන් මෙහෙම යනවා. දැක්කද? ඔන්න බලන්න මෙහෙට කරගත්තා. ඒ අවශ්‍ය කරකැවෙන්න ඕන ප්‍රමාණය අපි හිතා ගන්න ඕන. කොච්චරක්ද කරකැවෙන්න ඕන කියන එක. දැන් මම මෙතනින් වමට හරවනවා. ඔන්න බලන්න දැන් වමට සිග්නල් එක දැම්මා. හරිද? වමට සිග්නල් එක දැම්මා. ඔන්න බලන්න. මම මෙහෙට වමට කරකවනවා. දැක්කද? ඔන්න බලන්න. දැක්කද? දැන් මම මෙහෙම තව මේ ගානේ මෙහෙම නොගියොත් අර යනෝනේ වාහනේ. දැක්කද? ඔන්න. දැන් මම කෙලින් කරගන්න ඕන වාහනේ. කෙලින් කරගත්තාම තමයි ආපහු මෙහෙට එන්නේ. දැන් ඔන්න දැන් කෙලින් මම ස්ටීරිං එක දැන් කෙලින්ම තියාගෙන යන්න ඕන. කෙලින් තියාගෙන ගියේ නැතොත් වාහනේ හෙට හරි මෙහෙට හරි යන්න පුළුවන් නේ. මම මෙහෙම යනගම පොඩ්ඩක් මම බැරදිලා මගේ අතින් හැරුණා කියමුකෝ. ඔන්න බලන්න වෙන්නේ මොකද්ද කියලා. ඔන්න මෙහෙම පොඩ්ඩක් හැරුණා. මොකද්ද වෙන්නේ වාහනේ? මෙහෙන් යන්නේ ඔයාලට පේනවද? දැන් මේ මෙහෙ යන්නේ වැරදීනේ. අපි මෙහෙට ගන්න ඕන. දැක්කද? ඔන්න දැන් ආපහු කෙලින් කරගත්තා. දැන් මම මෙතනින් ආපහු වමට දාමුකෝ. ඔන්න මම මෙහෙට දානවා. හරිද? මෙහෙම ආවා. පාරේ මැද්දට ආවා. ඔන්න බලන්න දැන් කරකවනවා. දැන් මම දැන් මේ මෙන්න බලන්න දැන් මෙහෙම ගියොත් මොකෝයි නරහේ වදිනවා. දැන් තව කැපෙන්න ඕනේ. දැක්කද? ආන්න. තව කැපිලා වාහනේ මේ ඇත්තට ආවා. ඔන්න බලන්න දැන් හරි. දැක්කද? දැන් මම මෙතනින් ආපහු දකුණට හරවනවා. ඔන්න බලන්න. මෙහෙට සිග්නල් එක දැම්මා. දැක්කද? දැන් ඔන්න මම මෙහෙම කරකවනවා. දැන් මේ යන විදිය බලන්න. වාහනේ මෙහෙම යන්නේ දැන්. දැක්කද? ඔහොම යනවා. දැක්කද? දැන් මම මෙහෙමම ගියොත් මොකෝ වෙන්නේ? ආපහු වාහනේ මෙහෙ යනවා. ඒ නිසා මම ආපහු මේ හරව ගන්න ඕනේ. කෙලින් කර ගන්නවා. දැක්කද? ඔයාලට තේරෙනවනේ මේ වාහනේ කොහොමද කරකැවෙන්නේ කියන එක. ඉන්දී ඒක අයිඩෙන්ටිෆයි කරගන්න. ඔන්න මම ආපහු මෙහෙට යනවා. නේ? දැක්කද? ඔන්න බලන්න දැන් මම මෙහෙම යන්නේ. ආන්න දැන් ආපහු කෙලින් කර ගන්න ඕනේ.